ඉතින් අද වීඩියෝෙන් මම ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ M10 කියන earbuds දෙකේ review එක සහ unboxing වීඩියෝ එක. ඉතින් මේක මම ඕඩර් කරන්න හිතාගෙන ඉන්නේ Daraz එකෙන්. ඉතින් Daraz එකෙන් ඕඩර් කරාට පස්සේ අපිට මේක ඩිලිවර් කරන්න ඒගොල්ලෝ කොච්චර කාලයක් ගනීද කියලා මේ වීඩියෝෙන් අපි කතා කරමු. ඉතින් දැන් අපි Daraz එකට ගිහිල්ලා මේක ඕඩර් කරමු. ඉතින් මං ඕඩර් කරන්නේ මේ රුපියල් 925ට තියෙන earbuds දෙක. මේක බයි කරලා තියෙනවා 17900ක්. ඒ වගේම මේකේ රිවිව්ස් තියෙනවා 3119ක්. ඉතින් මේක අපි ක්ලික් කරලා බලමු මේකේ රේටින් කොච්චර තියෙනවද කියලා. ඕගොල්ලන්ට පේනවා ඉතින් මේ earbuds දෙකේ රේටින් 4.3ක් තියෙනවා. ඉතින් ගොඩක් හොඳ රේටින් ගානකුත් මේකේ තියෙනවා. මම දැන් යනවා කෙලින්ම මේක බයි කරන්න. ඉතින් මම දැන් ඕඩරේ දාගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපිට මේ ඕඩර් එනකම් බලන් ඉන්න. ඉතින් Daraz එකෙන් නම් කියලා තියෙන්නේ මාර්තු 4 හරි 8 හරි මේක අපිට ඩිලිවර් වෙනවා කියලා. ඉතින් මීට පහ වෙලා එන්නත් පුළුවන්. එහෙම නැත්නම් මීට කලින් එන්නත් පුළුවන්. අපි බලමු කොච්චර කාලයක් යයිද කියලා. ඉතින් දැන් මම ඕඩරේ දාලා දවස් දෙකක් වෙනවා. මම ඕඩරේ දැම්මේ නම් මාර්තු 1 වෙනිදා. අද මාර්තු 3 වෙනිදා. ඉතින් දැන් ටිකර් ඉස්සලා මට Daraz එකෙන් කෝල් එකක් දුන්නා වාගේ ඕඩරේ අද එනවා කියලා. ඉතින් ගොඩක් ඉක්මනට ඕඩරේ ඇවිල්ලා තියෙනවා. අපි නම් ගිහිල්ලා අපේ ඕඩරේ අරන් යමු. ඉතින් මේ තියෙන අපේ earbuds එක. ඉතින් මේක Daraz එකෙන් ගෙවුවේ අපිට රුපියල් 1500ක් වුණා මේක. ඉතින් ඩොලර් දෙක ගන්න තියෙනවා. ඉතින් මේ විදිහට ඔයගොල්ලන්ට පේනවද දන්නේ. ඉතින් මේ තියෙන විස්තර ටික මේ ටික තමයි අපිට බලා ගන්න පුළුවන්. අපි දැන් මේක අන්බොක්ස් කරලා බලමු. මම ඉස්සෙල්ලා මේ පොලිතින් එක ගලව ගන්නවා. දැන් මම බොක්ස් එක එළියට ගත්තට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපිට මේ බොක්ස් එක උඩින් බලා ගන්න පුළුවන් M10 කියලා තියෙනවා. ඒ වගේම පැත්තෙන් බලා ගන්න පුළුවන් Nivest Digital Indicator කියලා. ඊට යටින් True Wireless Headset කියලා බලා ගන්නත් පුළුවන්. ඒ වගේම ඊටත් යටින් V5.3 කියලාත් මේ විදිහට සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මෙතනින් BT Wireless කියලාත් බලා ගන්න පුළුවන්. දැන් අපි මේ බොක්ස් එකේ පිටිපස්සට ගියාම මේ earbuds දෙකේ තවත් විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන උඩින් සඳහන් වෙලා තියෙනවා wireless version V5.3 කියලා. ඒ වගේම මේකේ transmission distance එක මීටර් 10ක් කියලා බලා ගන්න පුළුවන්. මේ earbuds දෙක මීටර් 10ක් දුරින් වුණත් ෆෝන් එකට කනෙක්ට් කරලා තියන්න පුළුවන්. ඒ වගේම charging time එක පැය 2ක් කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක stand by තිබ්බොත් පැය 280ක් කියලා බලා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මේක පාවිච්චි කරන්නේ නැතුව සාමාන්‍ය විදිහට තිබ්බොත් පැය 280ක් මේකේ battery life එක තියාගන්න පුළුවන්. ඒ වගේම music play එක පැය 5ක් කියලා බලා ගන්න පුළුවන්. මේකෙන් පැය 5ක් අපිට සින්දු අහන්න පුළුවන්. ඒ වගේම මේකේ output එක watt 5ක් කියලා තියෙනවා. ඒ වගේම ampere 1ක් කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ charging box එක අපිට power bank එකක් විදිහට use කරන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියලා දෙනවා. ඒත් මේ කියලා තියෙන තරමට මේකේ battery life එක තියෙන්නේ නැහැ. හැම charger එකට ගැහුවොත් power bank එකක් විදිහට use කරලා. ඒ වගේම මේ coding මේ earbuds එකේ photo එකක් බලා ගන්න පුළුවන්. දැන් මේ box එකේ අපි පැත්තට ගියොත් මෙහෙම fast charging කියලා බලා ගන්න පුළුවන් යටින්ම. ඒ වගේම උඩින් call music කියලා බලා ගන්නත් පුළුවන්. ඒ වගේම මෙතනින් තියෙනවා ultra small කියලා. ඒ වගේම උඩින්ම තියෙනවා true wireless stereo කියලා. දැන් අපි මේ box එකේ තියෙන polythene එක ගලවලා මේක unbox කරගමු. ඉතින් දැන් අපි මේ earbuds දෙක එළියට ගමු. ඉතින් අපි මේක එළියට ගත්තට පස්සේ මේ විදිහට ගොඩක් හොඳට පැකින් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ earbuds දෙකට අමතරව මේ වගේ පොඩි පැකට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකෙත් සාමාන්‍ය පොඩි මේ earbuds දෙකට අවශ්‍ය වෙන දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒ ටිකත් මම වීඩියෝ එක ඉස්සරහදී පෙන්නන්නම්. ඉතින් ඕගලන්ට පේන්නේ ඇති මේ බොක්ස් එකේ තියෙන දේවල්. ඉතින් දැන් අපි මේ earbuds දෙක එළියට ගමු. ඉතින් දැන් මම ගන්නවා මේ පැකට් එකේ තියෙන මේකේ charge එක. ඉතින් මේකේ තියෙන USB type C charging port එක. ඒ වගේම මේකේ manual එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක එක size earpieces බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ earbuds දෙක earpieces කනට ගැලපෙන්නේ නැත්නම් මේ තියෙන අමතර earpieces වලින් පුළුවන් කනට ගැලපෙන විදිහට හදාගන්න. මේ වගේ earpieces හතරක් බලා ගන්න පුළුවන් අපිට මේකේ.
ඉතින් දැන් අපි මේ earbuds එක මේ box එකට connect කරගෙන බලමු. I'll do what I want. ඉතින් ඔයගලන්ට පේනවා ඉතින් මේක වැඩ කරන්නේ නැහැ මොකද මේකේ charge එක නැහැ. ඉතින් මේක charge කරාට පස්සේ බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් charge කරාට පස්සේ ඔයගලන්ට පේනවා ඉතින් මේ විදිහට මේක වැඩ කරනවා. මේ විදිහට මේ box එකේ උඩින් display එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ එක එක indicators තියෙනවා. ඉතින් මේ box එකේ display එකේ මැද්දෙන් තියෙන මේ box එකේ charging percentage එක. ඒ වගේම මේ දෙපැත්තෙනොත් earbuds එකේ indicators බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට පේනවා ඉතින් මේ earbuds එකේ light එකක් තියෙනවා. මේ light එක රතු පාට වෙනවා කියන්නේ මේ earbuds එක charge වෙනවා කියන එක. ඉතින් මේ earbuds එක charge වුණාට පස්සේ මේකේ light එක නිල් පාට වෙනවා. ඒ වගේම මේ earbuds දෙක එළියට ගත්තට පස්සේ මේ විදිහට රතු නිලු light එක blink වෙවි පත්තු වෙනවා. ඉතින් ওই විදිහට තමයි මේකේ විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් මම මේකේ සින්දු දෙක තුනක් අහලා බැලුවා. එතන සාමාන්‍ය හොඳ බේස් එක සහ සවුන්ඩ් එකක් මේකේ තියෙනවා. ඉතින් මේ ගානට ගන්න පුළුවන් හොඳ earbuds දෙයක් තමයි මේ M10 earbuds දෙක කියන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේක මිලදී ගන්න ඕන නම් මම පල්ලෙහාේ link එකක් දාලා තියෙනවා. ඕගොල්ලන් දරාසෙන් ගිහලා මේක මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ වීඩියෝ හොඳ නම් වීඩියෝ එක like එකක් දාන්න. ඒ වගේම තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දෙන්න subscribe කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ හම්බෙමු. Not really sure I want saving. I like to be my own worst enemy. There's no risk if you don't try it.